මේ පුංචි නැවතුමේදී මට හම්බ වුණේ සුක්කෝප්පයක් විතරක්ම නෙමෙයි. ඒක හරිම ලස්සන, සුන්දර, ඒ වගේම අතිශය සංවේදී කරනාවක් වුණා. නුවරඑළිය හපුතලේ ඔහිය මගේ වැකේෂන් එක අවසන් කරලා මම මේ අපව ගෙදර යන ගමන් මේ හරිය පැල්මඩුල්ලත් රත්නපුරත් අතර තමයි මට මේ ආදරණීය අක්කව මුණ ගැහෙන්නේ. ඉතින් වැහිබර කාලගුණේදී උණුවේ සුප් කෝප්පයක් බොන්න මෙතෙන්ට ආපු මට අහන්න ලැබුණේ මේ අක්කගේ අතිශය සංවේදී, හරිම සංවේදී කරුණක්. මේ අක්කා නොසිතපු වෙලාවක එයාගේ ජීවිතෙන් එයාගේ ස්වාමියා අහිමි වෙලා දරුවන් රැකබලා ගන්න හරිම ශක්තිමත් කාන්තාවක් විදිහට තමයි මේ අක්කා පාරට ඇවිල්ලා මේ ව්‍යාපාරය ආරම්භ කරලා තියෙන්නේ. ඉතින් හරිම ප්‍රණීතව, පිරිසිදුව, හරිම සතුටෙන් එයා මේ දේ කරනවා. කාටවත් අත නොපා තමන්ගේ ජීවිත අරගලය තමන්ගේ දරුවන් එක්ක ජය ගන්න මේ දරන වෑයමට අපි අනිවාර්යයෙන්ම අගය කරන්නට ඕනේ. ඉතින් ඔයත් දැක්කොත් එහෙම අනිවාර්යයෙන්ම මෙතනින් සුක්කෝප්පයක් රස විඳලා යන්න අමතක කරන්න එපා. පියවරුන් නැතුව තමන්ගේ දරුවන්ව ශක්තිමත්ව තනියෙන් රැකබලා ගන්න ආදරණීය සුවාසක් අම්මලාට අක්කේ ඔයා උපහාරයක්ම වෙනවා. ඉතින් ඔයාට අපේ ජාතියේ ආශිර්වාදය වගේම අපේ හදපිරි ගෞරවය මේ වෙලාවේ පුද කරන්න මං කැමතියි.